Hi guys, welcome back to Blog with Kani. ඔන්න ඉතින් 2026 අවුරුද්දේ පළවෙනි වීඩියෝ එක අද අරන් ඇවිත් තියෙනවා. ඉතින් අද අපි ඇවිත් ඉන්නේ කොළඹ කොටුවේ දෙවෙනි හරස් වීදියේ කේසර් වීදියේ තියෙන අස්ලාම් මාකට් එකේ පළවෙනි මහලේ ශ්‍රී සරවණා සිංක් සාරි ෂොප්. ඉතින් මගේ වීඩියෝ බලන අයට නම් මේ සාරි ෂොප් එක අලුත් තැනක් නෙමෙයි. ඉතින් මං හැමදාම මාසෙන් මාසෙට වගේ ඒගොල්ලන්ගේ අලුතෙන් ඇවිල්ලා තියෙන සාරීස් ඔයාලට අප්ඩේට් එකක් අරන් එනවා. ඉතින් මේ 2026 අවුරුද්දේ අපි මුලින්ම කරන වීඩියෝ එක විදිහට ශ්‍රී සරවණාසික් තෝරගත්තේ තයිපොංගල් උත්සවය සහ මේ මාසවල ඉදිරියට තියෙන වෙඩිං සීසන් එකට ඔයාලා අලුතෙන් සාරිස් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඉතින් ඒ අයට දැනුවත් වෙන්න තමයි මේ වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් හැමදාම වගේ අපේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට අලුතෙන්ම එන offers ඔය වගේම අලුත්ම වීඩියෝස් ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් පහළ තියෙන bell icon එක click කරලා අපිව subscribe කරලා තියාගන්න. ඉතින් වීඩියෝ එකත් එක දිගටම ඉන්න. මේ පාරත් මිස්ටර් ශ්‍රී අපිට අලුත් ඔෆර් එකක් අරන් ඇවිල්ලා තිනවා. අපි ඒ ගැන වීඩියෝ එකේදී කතා කරමු. එහෙනම් වීඩියෝ එකත් එක දිගටම ඉන්න. අයබෝවන් මිස්ටර් ශ්‍රී. අයබෝවන් සුබලත් එසේම වේවා. ඔයාටත් එසේම වේවා. ඉතින් මොනවාද අපිට අලුත් අවුරුද්දේ අලුතෙන් ඇවිල්ලා තියෙන සාරීස් පෙන්නන්න? අලුත් අවුරුද්දෙන් ගොඩාක් සෙලෙක්ෂන් ඇවිල්ලා තියෙනවා. මට පේනවා වටේම අලුත් සාරීස් ගොඩාක් තියෙනවා. මම ටිකක් සාරීස් පෙන්නන්නම් බලන්න කොහොමද කියලා. ඒ වගේම අපේ ඔෆර් එක ගැන චුට්ටක් මතක් කරමු. මේ ඔෆර් එක අපි දැන් අර ඇවිල්ලා 50% අතර කරලා තිබ්බේ. ආය ඇවිල්ලා අර පොංගල් එනවා අනිත් එක ගොඩාක් කට්ටියගේ රික්වෙස්ට් නිසාම තමයි ආයෙත් මේක කරන්න. දැන් ජනවාරි මාසෙ කියලා කියන්නේ ගොඩාක් වෙඩිං සීසන් එක. ඉතින් ගොඩාක් දෙනෙක්ගේ මේ ෂොප් එකට අපු ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම අනුව ඔන්න ආය ජනවාරි මාසේ 15 ඉඳන් 31 වෙනිදා වෙනකම් දවස් 15ක 50% ඔෆර් එක දෙන්න මිස්ටර් ශ්‍රී සූදානමින් ඉන්නවා. අපි බලමු මොනවද අලුතෙන් ඇවිල්ලා තියෙන සාරීස් කියලා. දැන් මේ දවස්වල බ්‍රයිඩල් සාරීස් යනවනේ මඩම්. බ්‍රයිඩල් එකේ එලිගන්ට් ලුක් එන සාරී එකක් තමයි මේක. බ්‍රයිඩල් එකේ ලේසර් මැටීරියල් එකෙන් එන එක. ෆුල් මේ ක්‍රිස්ටල් ටච් එකෙන් තමයි සාරී එක එන්නේ. ඒ වගේම මේ එම්බ්‍රොයිඩරි ෆුල් එම්බ්‍රොයිඩරිං සාරී එකක්. ෆුල් එම්බ්‍රොයිඩරිං full touch and tight hand work saree එකක් තමයි මේක. ෆුල් ක්‍රිස්ටල් එකේ ඉන්නේ දැන් දිගාරින්නේ එකයි අලුතෙන් ආපු. මේ saree එකේ ඉන්නේ white එක head piece එක මේ වගේ එනවා. complete. මෙතන මේක saree full work එකක්. හොඳ soft saree එකක්. original chiffon georgette මේ laser එක කියලා කියන්නේ මේක. මෙතන මේ විදිහේ එන saree එකක්. full white saree එකක්. සම්පූර්ණ සාරී එක ෆුල් වයිට් එකකින් ඉන්නේ මේ විදිහේ. ඔයාලට පේනවා ඇති මේක සම්පූර්ණ හෙම්බ්‍රොයිඩරින් වර්ක් එකකින් මේ හෑන්ඩ් වර්ක් අතින්ම තමයි වර්ක් කරලා එන සාරී එක. බෝඩර් ෆිනිෂින් එකත් හොඳ රිච් එකටම එනවා සාරී එකේ. හොඳ රිච් එකක් එනවා බෝඩර් ෆිනිෂින් එක. සමහරු කැමති මේ වගේ වයිට් සාරීස් අඳින්න. ඔව්. ෆන්ක්ෂනල්. එහෙම අයටත් මේ සාරී එක වෙයා කරන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ ඒකේ ජැකට් පීස් එක. ඔරිජිනල් ක්‍රේප් ඒ කියන්නේ දැන් එන දැන් ටිෂු සාරීස් ඉල්ලනවනේ මම ටිෂු එක කියන්නේ ඔගෙන්සා මැටීරියල් එකේ සොෆ්ට් එක. ඔගෙන්සා කියන්නේ වර්ග දෙකක් තුනක්ම තියෙනවා. මම ඒක ඔයාලට පෙන්නන්නම්. මේක තමයි ඔගෙන්සා වල සොෆ්ට් එක. මේක ප්ලේන් විත් බෝඩර් එක. සාරී එක කලර්ස් එන්නේ නැහැ. කැටලොග් ඩිසයින්ස් only කලර්ස් දෙකක් වගේ තමයි මේක එන්නේ. අන්කොමන් ප්ලේන් විත් බෝඩර් එක. ජැකට් එක මේ වගේ එනවා. ජැකට්ස් මේ වගේ එන ජැකට්ස් එක. සමනියාර 7 years perfect එකම එනවා. මේ ඔයාලට පේනවද නැහැ මේක ටිෂු සාරී එකක්. දැන් එන අලුත් එකක්. අර බජට් සාරීස් වලට මේක ඕකේ. half and half එකක්. මේ ෂේඩ් වල යන්නේ ප්ලේන් එකට බෝඩර් එක මේ වගේ ගිහිල්ලා. අර එහෙම ලොකුට දිලිසෙන්නේ නැහැ. පල්ලෙහා ෆ්ලීට්ස් වලට ආයේ මේකෙම ෂේඩ් වෙනවා කලර් එක. ජැකට් එක ඔයා බලාගෙන යනකොට ජැකට් සාමාන්‍ය මේ වගේ printed එකක් එනකොට වෙනමනේ එන්නේ. මේක ඇවිල්ලා one color. ඒ කියන්නේ ඒකේ සාරී එකේම තමයි printed එකක් ගිහිල්ලා තියෙන්නේ. අලුත් මේකක්. මේක different colors එනවා. මේම color එකක් තියෙනවා. colors 6ක් වගේ එනවා ඒකේ. ලස්සන color set එකක් එනවා. මේකේම elegant sarees මේ colors තව කලර්ස් ගොඩාක් එනවා මෙතනට. අර වීඩියෝ එක ලොකු වෙන නිසා අපි කලර්ස් නෑ. ඉතින් කලර්ස් ගොඩක් තියෙනවා. මේකේ ගොඩක් කලර්ස් තියෙනවා. ඔගෙන්සා එකේ ටිෂු එක.
ටිෂු එක ඒකේ මේ බෝඩ් එක නම් මාර රිච් එක තියෙනවා. මේ වගේ එකක් මෙතින් මේක සාමාන්‍යයෙන් පොඩි ෆන්ක්ෂන් වලට අනිත් එක මේ ග්‍රැජුවේෂන් වලට මේකෙත් කලර්ස් 4ක් වගේ එනවා. to elegant saree එක simple uncommon pay saree එක. මෙතින් මේ වගේ saree එක සම්පූර්ණ work එකක් කරන පොඩි head piece එකක්. යංගස්ලා ගොඩාක් මේ එනවා. මේකේ කලර්ස් පොඩ්ඩක් අපිට පෙන්නන්නද? ඒකේ කලර්ස් ඇවිල්ලා පෙන්නන්න. මේක ඒකෙන්ම තමයි තියෙන්නේ. මේක ඇවිල්ලා පොඩක් කඩා හැලෙන එක. ඒකත් කඩා හැලෙනවා. මේක ඇවිල්ලා අර cotton mix එකක් වගේ එන එක. මේකත් අලුත් එකක් තමයි. මේකත් different colours දෙන්න ඒකේ කලර්ස් තියෙනවානේ. ඔව් කලර්ස් 3ක් වගේ එනවා මේකේ. ඉතින් මේ organza කියන මැටීරියල් එකේ different types. ඔව් different type rich එක normal එක organza ඕන බජට් එකට ගන්න දෙනවා අපි ගාව sarees. තව මේක තියෙනවා මැඩම් ඉතා මේ ඇත්තටම අපිත් කැමති saree එක. ලස්සනයි. ඒ කියන්නේ fabric ඉඳලා ඔක්කොම අලුත් එක. මේ වගේ ලස්සනයි පොඩ්ඩක් Embroidery දෙන්නේ නෑ එම්බ්‍රොයිඩරි matte finishing එකේම complete ඇවිල්ලා embroidering එක යන්නේ. ඒ කියන්නේ matte එකෙන් සාමාන්‍ය අපි embroidering කරලා එන එක අඩුයිනේ. මේක matte එකෙන් embroidering කරනවා. අනිත් එක මේ බලන්න කොහොමද කඩා හැලෙන්නේ කියලා saree එක. saree එක අනික ඒකේ සම්පූර්ණ ලස්සන කලර්ස් ටිකකුත් තියෙනවා. ඔව් ඔක්කොම pastel colors light colors වගේ තමයි එන්නේ මේකේ. different colors එනවා මේක ඔයාලට ෆන්ක්ෂන් එකකට අඳින්නත් පුළුවන්. සාමාන්‍ය ඔෆිස් වගේ එහෙම අඳින්නත් පුළුවන්. ඔව් දෙකටම පුළුවන්. මොනවාරි office function එකකට වෙයා කරන්න පුළුවන්. ග්‍රැජුවේෂන් ෆන්ක්ෂන් එකකට හරි ඔව් වෙයා කරන්න පුළුවන්. අනිත් එක මේක තියෙනවා 3D එකකින් එන 3D lace 3D එක. lace. මේ විදිහේ එන saree එක. හරිම ලස්සනයි saree එක. දැන් මැඩම් මේ ඔක්කොගෙම කලර්ස් එනවා මේ sarees වල. එතකොට ඔක්කොම දිගාරෙන්න බැරි හින්දා තමයි samples එක 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 පෙන්නන්නේ. එක පාටවල් පෙන්නන්නේ අපි ටිකක් සිලෙක්ට් කරගෙන තමයි ඔයගොල්ලන්ට පෙන්නන්නත් ගත්තේ. මොකද කාල වේලාවත් අපිට හවස් වෙන නිසා වීඩියෝ එකට වැඩිය තව සෙලෙක්ෂන් ගොඩක් shop එකට visit කරොත් බලන්න පුළුවන්. මේකෙම 4way මැඩම් මේ tube වගේ ඇදෙනවා saree එක. ලස්සනටම මේ තියෙන එකේ ජැකට් පීස් එක ඒකත් හරිම ලස්සන saree එකක්. ඒකේ ලස්සන කලර්ස් ටිකක් තියෙනවා. ඉතින් ඔයාලා shop එක visit කරලා ඔයාලට ඒ කලර්ස් මොනවද කියලා බලන්නත් පුළුවන්. මේක තියෙනවා අනිත් එක මේක ඇවිල්ලා French crepe එකකින් එන material එක. Candian saree දෙකම wear කරන්න පුළුවන්. මේකෙත් අර වගේ තමයි pastel colors ලස්සන color set එකක් එනවා. border එක පවා සම්පූර්ණ embroidering work එක. normal work මොකුත් නැහැ. ඔයා දන්නවනේ අපි කවදාවත් ඇවිල්ලා local items කරන්නේ නැහැ. කරන්නේ ඒක දැන් සාමාන්‍ය වීඩියෝ එකක යට තියෙන කමෙන්ට්ස් වලින් මේක ඔප්පු වෙනවා. ඔප්පු වෙනවා. ඒ කියන්නේ අපි මෙහෙට ආවත් ඇවිල්ලා හොඳ ස්ප්‍රෙඩ් කරනවා. කට්ටිය ඇවිල්ලා අපිට කමෙන්ට්ස් දානවා. ඉතින් එයාලගේ විශ්වාසය නිසාම තමයි ඔන්න මේ අවුරුද්දේ ඔන්න 50% ඩිස්කවුන්ට් එක දවස් 15කට අපි දෙන්න තීරණය කරලා තියෙන්නේ. ඔව්. තව එකක් තියෙනවා මේකත් ඔයාලට මම පෙන්නන්න ඇත්තටම common නෑ saree එක. full shaded saree එක. හොඳට මේ crepe වෙනවා fabric එක. හොඳටම හිටිනවා බජට් saree එකක්. මේක shaded යන්නේ මේ. elegant saree. ඔව් ඒකේ කලර්ස් තියෙනවනේ. 3 colors වගේ තමයි. මේකේ colors වැඩි එන්නේ. මේ බෝඩ් එකත් හරිම ලස්සනයි. හොඳ එලිගන්ට් saree එකක්. ඒ වගේම මැටීරියල් එකත් හොඳට කඩා හැරෙනවා. ජැකට් එක මේම එන්නේ. තනි color එකකින්. saree එක සම්පූර්ණම full shaded material එකකින් යනවා මේ. ලස්සනටම තියෙනවා. අනිත් එක මේක තියෙනවා ඇවිල්ලා හොඳ මේ හෝම් කමින් වලට වෙයා කරන්න පුළුවන් එම්බ්‍රොයිඩරි ඩිසයින් එකකින් 3D එකක්. මේකත් ලස්සනටම තියෙනවා. ලස්සනට ඉස්ලාම් saree එකක්. full embroidery work. ඒ වගේම මේ තියෙන්නේ saree එකේ ජැකට් එක මේ වගේ. ජැකට් එක මේ විදිහට එන්නේ. ඔව්. මේ ජැකට් එක. මේක මේ හෝම් කමින් බ්‍රයිඩ් කෙනෙකුට හරි හෝම් කමින් ෆන්ක්ෂන් එකකට හරි වෙන්න පුළුවන් ලස්සන saree එකක්. මේකත් organza එකක් තමයි. soft organza. soft organza එකක්. මේ තියෙන so elegant simple saree එකක්. simple but work wear කරාම full rich එකට එනවා saree. මේ ඔක්කොම catalog box පිටින් ඉන්නේ. අපි මේක කඩලා තියන් ඉන්නවා පෙන්නන්න easy නිසා. මේක ඇවිල්ලා කලර්ස් ගොඩක් එන්නේ නැහැ මඩම් one color වගේ තමයි එන්නේ. ඉතින් මේ තියෙන එකේ ජැකට් පීස් එකනේ. ජැකට් පීස් එකට මේ විදිහට පොඩි ස්ලීව්ස් වලට විතරක් ස්ලීව්ස් වලට විතරක් වර්ක් එකක් එන්නේ. මේ වගේ නෝ saree එක.
ඊළඟට පොඩ්ඩක් අන්කොමන් එකක් පෙන්නන්න. මේක ඇවිල්ලා කොපර් වර්ක් කියන එක. සාරි එක. සාරි කලර් එකක් කොපර් තමයි. මේ වගේ බ්‍රවුනිෂ් කලර්ස් එන එක පොඩ්ඩක් අඩුයි සාරිස් වල. මේ තියෙන සිම්පල් බෝඩර් එකක් කියන්නේ සාරි එක සම්පූර්ණ ප්ලේන් විත් බෝඩර් එක. බෝඩර් එක. මේක ක්‍රේප් මැටීරියල් එක. සිල්ක් එකක් තමයි ලස්සනයි. මේක ජැකට් එක. ජැකට් පීස් එක මේ විදිහට. ඉතින් හරිම ලස්සන සාරි එකක්. සාමාන්‍ය අන්කොමන් කලර් එකක්. කලර් එකක් අන්කොමන්. මේකේ තව කලර්ස් උත් දෙන්න පුළුවන්. ආවේ සෙට් එකට කලර්ස් ඔක්කොම කොමන් නැති අන්කොමන් කලර්ස් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මේක තියෙනවා මැඩම් සාරි එක. ඒක තමයි වගේම. ඔව් කලින් කලර් එකේ බෝඩර් විත් වර්ක් එක. ෆ්‍රෙන්ච් ක්‍රේප් එක මේ බලන්න කොහමද මැටීරියල් එක සාරි එක තියෙන්නේ කියලා. ලස්සනයි ඒක. ක්‍රේප් නේ? ක්‍රේප් මැටීරියල්. හොඳ ක්‍රේප් එක. මැටීරියල් එකම හොඳට යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවද දන්නේ මේ සාරි එක පොඩි සාරික පුරාම පොඩි එම්බ්‍රොයිඩරි වර්ක් එකක් යනවා. එම්බ්‍රොයිඩරි වර්ක් එක අනිවාර්යෙන්ම යනවා. අනිත් එක මේ පාර ඔයගොල්ලන්ට ගෙනාපු ස්පෙෂල් සාරි එක මේ පෙන්නන්න යන්නේ. මේක දැන් ඔන්න පොර කන්න එපා, කටේ රණ්ඩු වෙන්න එපා. සාරි එක දැන් පෙන්නනවා. ඔයාලා එන එකන අනුව තමයි කියන්නේ ඉස්සෙල්ලාම එන එක්කෙනාට සාරි එක හම්බ. මේකේ වාට තියෙන්නේ එකයි. එක සාරි එකයි දෙන්නේ. මේකේ වෙන නැහැ දෙන්න. මේකත් වෙලාවට ශ්‍රී දැන් අපි එහෙම පෙන්නන සාරියට පොර කනවා කටේ. ඒක තමයි. රණ්ඩු වෙනවා. මේක ඇවිල්ලා ජැකට් එක ෆුල් වර්ක් එක. Fully work. සාරි එක සම්පූර්ණ ප්ලේන් එක බෝඩර් කියන්නේ. මේක තමයි යන සාරි එක. මේකෙන් එනවා අපිට මේකට බුක් එකක් වෙනම තියෙනවා. සෝ මේ ඩිසයින් එකේම වෙන වෙන කලර්ස් මේ වගේ ඩිසයින්ස් එකකින් දෙන්න පුළුවන්. එක එක ඩිසයින්ස් තියෙනවා. දැන් ඔක්කොම මට පෙන්වන්න බෑ. මේක ඇවිල්ලා අර සාරි එකේ සම්පූර්ණ ඔරිජිනල් ක්‍රේප් එකෙන්. මේක අපි අර එළියට පෙන්වන්න නැති අපි කියනවානේ සමහර සාරි එක අපි එළියට දාන්නේ නැහැ කියලා. ඒ වගේ සාරි එකක් තමයි මේක. මේ වගේ ඩිසයින්ස් ගොඩාක් තියෙනවා මැඩම්. සෝ ඔක්කොම මට වීඩියෝ එකේ පෙන්වන්න බෑ කොපි වෙන නිසා. අපේ කස්ටමර් ආසයි සාමාන්‍ය වෙන එක්කෙනෙක් ව්‍යා කරන්න නැති සාරි එකක් අනින්න ඕනේ කියලා. දැන් ඒගොල්ලන්ට අපි අංගලා තියලා තමයි සමහරක් සාරිස් දෙන්නේ. ඒ වගේ කැටලොග් සාරිස් තියෙන්නේ. පොඩක් ෂොප් එකට විසිට් කරලා බලන්න. එතකොට තමයි බලන්න ඔන්න කැටලොග් සාරිස් ගොඩාක් ඇවිල්ලා තියෙනවා. එකක් දෙකක් නෙවෙයි ගොඩාක්ම තියෙනවා. තරගකාරී මාසට් එක තියන්නේ. ඉතින් ඒ ප්‍රශ්නත් එක්ක අපි ඔයාලට කීපයක් වගේ තමයි පෙන්වන්නේ. ඉතින් ඔයාලට ආවොත් ඔයාලට ඔයාගේ බජට් එකේ හැටියට අන්කොමන් සාරි එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔව් මම තවත් එකක් වීඩියෝ කරනකොට වෙන කස්ටමර්ස්ටත් කියන එකම දෙයක් තියෙනවා. මම කියලා දෙනවා සමහරක් සාරිස්. ඒ සාරි වෙන කොහේ හරි තිබ්බොත් සාරි 10 ෆ්‍රී දෙනවා. කියලාම තමයි කියන්නේ. ඒ කියන්නේ මට එච්චර 100% ෂුවර් මේ අයිටම් එක මංගා විතරයි තියෙන්නේ කියලා කියලාම අදලම ගේන සාරිස් තමයි සමහරක් සාරිස් තියෙනවා. ඒ වගේ සාරිස් ඔයාලට දෙන්න පුළුවන්. අනිත් එක මේකේ තියෙනවා සාමාන්‍ය අපි නෝමල් බජට් කියන්නකො. සාමාන්‍ය මිල අඩුවට සාරිස් බලනවානේ. ඒ වගේ බලන අයට මේ වගේ සාරිස් ගන්න තියෙනවා. මේ සාරි එක. සාමාන්‍ය 6000 5500 බජට්ස් යන කට්ටියට මේ වගේ එකක් ගන්න පුළුවන් මේ කාලේ. So elegant සාරි එකක් 3D net මේක. 3D net එක කඩා හැලෙන එකක්. හොඳටම කඩා හැලෙනවා සාරි එක. පබ්බෙන්නේ නැහැ ටිකක්. ජැකට් එකක් මේ වගේ එනවා. අපිට තව මොනවද පෙන්වන්න? ගොඩක් තියෙනවා. සාරි අද ගොඩක් තියෙනවා. පෙර වෙලාවට බලලා පෙන්වන්න. මේකත් මේ විදිහේ එන සාරි එකක්. මේක fully work සාරි එකක්. මේකේ තියෙනවා මාකට් එකේ සමහරක් සාරි තියෙනවා මේ ෆැබ්‍රික් එකේම normal material selling එන ඒවා තියෙනවා. අපි ගාව පොඩ්ඩක් තියෙන්නේ හොඳ එක. ඒක ඔයා පිටින් චෙක් කරලා එල්ලම ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි මම රික්වෙස්ට් කරන්න මෙහෙට ආපු ගමන් අපෙම බලලා ගන්න කියලා. ඔයා පිට බලලා ඇවිල්ලා අපෙන් සාරි පර්චේස් කරන්න කියලා තමයි කියන්නේ. ඔයාට දැන් තමයි හොඳ සාරි එකක් පෙන්වන්න යන්නේ. මේක තමයි ඔගෙන්සා එකේ ඉන්න 3D එකකින් ඉන්න ලස්සනම කලර් සාරි එකක්. මේක සාරි එක මේ විදිහෙන් නෙමෙයි. ෆුල් වර්ක් එකක් කරනවා. එලිගන්ට් සාරි එකක්. අද උදේ මිස් කෙනෙකුට අපි මේකෙන් සාරි එකක් දීලා දෙනවා. බ්ලූ කලර් එකක්. මේක අන්කොමන් සාරි එකක්. අලුතෙන් ආපු එකක්. හරිම ලස්සනයි. ඉතින් ඒකේ ලස්සන කලර්ස් ටිකක් තියෙනවා. අපි දිගාරින් නැතුව ශ්‍රී කලර්ස් ටික විතරක් පෙන්නමුද? ඔව් මේකේ කලර්ස් ටික තමයි. ඔයා දෙන්නේ නැහනේ. මේ කලර් එක ලස්සන බ්ලූ එක
එකක් තියෙනවා. මේ ඒක colour එක ලස්සන තියෙනවා. pink එකක්, සැමි pink එකක්. මේ කලර් එක ඒතර එනවා. ඒක pink එකක් නේ. එතන පින්ක්ස් දෙකයි කලර් දෙකයි කලර් එක එක වුණාට ඩිසයින් එක වෙනස්. වෙනස් මේ වගේ තියෙනවා. ලස්සනයි. ඔව්. සෙට් එක ලස්සනයි. කලර් සෙට් හොඳයි ඒක. තියෙන සාරි එක. මේ කලර් එක අතර මාරු තියෙන කලර් ලස්සනයි. එක. ඔව්. ඒකම එමනම් මේකට මොනවද කියන්නේ මම. මේ වගේ බලන්න කොහොමද තියෙන්නේ කියලා. ඔගෙන්සා මැටරියල් එක ෆුල් පර්ල් එකකින් ත්‍රෙඩ් වර්ක් කරලා එන එක. ඒ කියන්නේ පර්ල් එක එළියේ තමයි මේකේ ඉන්නේ. බීඩ්ස් මික්ස් වෙලා එන එක. මේකෙත් කලර්ස් එන්නේ නැහැ. one color one sarees මේ one piece. one piece. to elegant එකට tie saree එක. ලස්සනයි ඒක. ඔයාට මම මෙතන පෙන්නනවා මැඩම් සාමාන්‍ය 50000 වලට අඩු sarees. ඒ කියන්නේ පිටින් ඔයා 75 80 ගන්න sarees 50 වලට පල්ලෙන් ගන්න පුළුවන් sarees තමයි මෙතන මේ පෙන්නන්නේ. එක එක බජට්ස් වලට මෙතන තියෙනවා සාමාන්‍යයෙන් ඔයාලට 5000 වල ඉඳලා 50000ක් වෙනකම් විතරක් තමයි මෙතන පෙන්නන්නේ. එකක් rich look දෙන එකක් 3D එකකින් එන එකක්. full work අඳින sarees කැමති කට්ටිය ඉන්නවනේ. සාමාන්‍ය සාරියක් කියලා full work වලට කැමති. ඒ වගේ crystal mix වෙලා එන full work saree එකක් තමයි මේ. මේ වගේ නෝ saree එක සම්පූර්ණ work එක ජැකට් එක මේ වගේ. ඉතින් මේ වගේ සාරි එකක් ඔයාලට වෙඩින් එකකට බ්‍රයිඩ් උනත් අඳින්න පුළුවන්. ඔව්. මේ වගේ කියන්නේ සමහරු ඉන්නවනේ bridal වලට බ්‍රයිඩල් එකට උනත් මේ වගේ සාරි එකක් අඳින්න පුළුවන්. දැන් තව එකක් කියලා තියෙනවා අලුතෙන්ම sequins work. ඉස්සර ආවා දැන් මේ කලර් එක මොකද්ද? මේක hash mix color එක. blue එක ash එකයි mix වෙලා එන color එක. වයිට් එකක් වගේ පේනොත් මේක වයිට් එකක් නෙමෙයි. මේක මේ විදිහේ එකක්. තනිකර sequins saree. ඔයාට මේකේ යටට මේ සාරිකේ යටට අඳින මේ ලයිනින් එක ඕන කල එකක් දාන්න පුළුවන්. මේක ජැකට් එකේ මේක ෆ්‍රම් බ්‍රයිඩ් කෙනෙකුට යූස් කරන්න. බ්‍රයිඩල් පුළුවන් normal party wear ඕන එකට wear කරන්න පුළුවන්. ඒකත් ලස්සනට ලස්සන සීක්වෙන්ස් වර්ක් සාරි එකක්. මේක නම් 3D එකකින් එන එකක් තමයි. මේක ඇවිල්ලා full thread work saree එකක්. මේ මෙන්නේ saree එක. ඉතින් මේකේ කලර්ස් දෙන්න පුළුවන්. Okay, ජැකට් පීස් එක. ජැකට් පීස් මේ වගේ එනවා. ඒක ලොකු වර්ක් එකක් නැහැ. සිම්පල් විදිහට තමයි එන්නේ. ලොකු වර්ක් ජැකට් එකට දාන්න නැත්තේ මඩ මේ ෆුල් වර්ක් නේ. සෝ එන්න තමයි ඒක. අනිත් එක මේක තියෙනවා 3D වර්ක් එකක්. මේකත් 3D එකකින් යන saree එකක්. ඉතින් ඒක ලස්සනයි. uncommon piece. අන්කෝන් සාරි එකක්. මේකේ අර colours අපි ඉස්සෙල්ලා පෙන්නපු රෙඩ් එකේ red එකේ අනිත් colours කලර් එකක්. colour අර ඉස්සෙල්ලා අපි හෝම් කමින් සාරි එකක් කියලා පෙන්නුවේ ඒකෙම අනිත් පාට කියන්නේ වෙන පාටක්. ලස්සනයි ඒ සාරි එක. අන්කොමන් සාරි එක. මේක ඔය ආපු ගම ඉල්ලපු saree එක. මේකත් ඇවිල්ලා organza එකේම 3D full work වෙන saree එක. තුනයි වැඩිම හරිම බරයි. සාරි එක to elegant saree එක. ලස්සනට ලස්සනයි සාරි එක. බජට් වැඩි වුණාට මැඩම් මේක කොහෙවත් මේ කියන්නේ uncommon thing. අන්කොමන් සාරි එක. totally uncommon saree. ඉතින් ඔයාලා ගොඩක් කට්ටිය කැමතිනේ තව කෙනෙක් ඇඳපු නැති සාරි එකක් Yes. අඳින්න. yes. ඉතින් එහෙම අයට ශ්‍රී සරවණා සිල්ක් කියලා කියන්නේ හැමදාම අලුත්ම සාරි, කැටලොග් Trending සාරි, sarees ඔක්කොම. ට්‍රෙන්ඩින් සාරිස් තියෙන තැනක්. ඉතින් ඔයාලත් එන්න ශ්‍රී සරවණා සිල්ක් එකට. මේක ජැකට් එක එන්නේ. ඉතින් ජැකට් එක. ලස්සන මේ පොඩි රෝස් බඩ්ස් වගේක් තමයි තියෙන්නේ. ඔව්. සාමාන්‍යයෙන් මේ අර ගොඩාක් අර මාතයේම ඔව්. ආසයි ඔගෙන්සා අඳින්න. ඔගෙන්. ඒගොල්ලන්ට පොඩි ඩවුට් එකක් තියෙනවා ඔගෙන්සා අඳින පබ් එකේද කියලා. ඔව්. මේක ඇවිල්ලා පබ් Pub එකේ එකේ නැති නැති එකක් එක ඔගෙන්සා. ඒක හැම ෂොප් එකෙම ඔයාලට ගන්න බෑ. සාමාන්‍ය මේක අපි රික්වෙස්ට් කරලම කියලා අදන එක. දැන් මේ වයසෙන් අඩු වුණාට සාමාන්‍යයෙන් මහත වැඩි ඇති. ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් ආසයි මේ සාරි එකක් ඔගෙන්සා වෙයා කරන්න ඕනේ කියලා. ඒගොල්ලන්ගේ ප්‍රොබ්ලම් එකක් තියෙනවා පබ් වෙනවා එතකොට මේ ඔගෙන්සාම පබ් වෙන්නේ. පබ් වෙන්නේ. සාමාන්‍ය මං කිව්වා ඔයා වගේ කෙට්ටු පැත්තේ. ඒක තමයි. මේක ඇත්තටම ලස්සනටම තියෙයි සාරි එක. අනිත් එක තව එකක් දෙන්නම් මේක ඇවිල්ලා embroidering complete embroidering එකක් one color එන සාරි. ලස්සනයි ඒක. sorry මෙන්න ඒක අල් පේනවල දන්නේ හරිම ලස්සනයි. ඒ කලර් එකත් හරිම ලස්සනයි. common නෑ. ඕ
සම්පූර්ණම සාරියකම දැන් අර ඉස්සෙල්ලා වෙනපු සාරියකේම මේක මේ දිලිසෙන්නේ නැති සාරියක. දිලිසෙන්නේ මැට් එකක්. මැට් ෆිනිෂිං එක කියන්නේ මේ පැත්තෙත් බලන්න දෙපැත්තෙම එක වගේ තමයි එන්නේ. ඒ කියන්නේ වර්ක්ස්. අතින් වර්ක් කරන ඉඳලා තමයි මේක ඇවිල්ලා මේ විදිහම වර්ක් එක දෙපැත්තට එන්නේ. මේක අනිත් පැත්ත. සෝ අනිත් පැත්තත් සාරියක එක වගේ තමයි පේන්නේ. සාරියක ෆුල් ලස්සනටම තියෙනවා. ඔයාලට තව දෙයක් පෙන්වන්න ඕනේ. දැන් අර පොංගලෙම එනවානේ. සෝ එඳ අපි ඉඳ සාමාන්‍යයෙන් දැන් ඇවිල්ලා අර බුද්දිස් කට්ටියත් ඇවිල්ලා ටැමිල් සාරිස් අඳින්න ආසයි. ඒ ස්ටයිල් එකට එන එකක් තමයි මේක කෑරලා එක. දැන් කෑරලා එකෙන් අලුත් එකක් ඇවිල්ලා තියෙනවා. මේ සාරි එක සාමාන්‍යයෙන් ෆ්‍රී සූට් වලට ඊළඟට යංගස්ලා ගොඩාක් මේ ආසාවෙන් අඳින සාරි එකක්. මේකත් කොමන් නැති සාරි එකක්. කෑරලා සාරිස් වලින්ම පොඩක් ඩිසයින් එකම අමුතු ඩිසයින් එකක්. මේක ඉන්නේ සාරි එක මේ විදිහේ. මේ වගේ එනවා. මේක කඩා හැරෙන සාරි එක. අන්කොමන් ට්‍රී සාරි එක. මේක තේවිලා සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ. රෙඩි ස්ටොක් නෑ. ආයේ මේ විදිහේ මණිපුරි වලත් ගොඩක් මේ පාර ඇවිල්ලා තියෙනවා. මේකත් මණිපුරි එකකින් එන එකක් තමයි. පොඩක් බජට් අඩු ඒවා. සාමාන්‍යයෙන් පොඩි බජට් එකකට ගන්න පුළුවන් මේක. ලස්සනම සාරිස්. දැන් ගොඩක් අම්මලාම මණිපුරි අඳින්න ආසයිනේ. ඒගොල්ලන්ට මේ එන කලර්ස් තමයි මේක. ලස්සන කලර්ස් ටිකක් තියෙනවා. දැන් මම කිව්වේ මේ විදිහේම අනිත් සාරිස් වලත් කලර්ස් තියෙනවා. සමහර සාරි කැටලොග්. දැන් ඔක්කොම දිගාරින්න බැරි ඉඳලා තමයි පොඩ්ඩක් වට පෙන්වන්නේ. තව එකක් තියෙනවා මේක ප්‍රීමියම් එක. මැඩම් හැමදාම ඉල්ලනවානේ. අමුතු දෙයක් පෙන්වන්න කියලා. මේක ඔෆිස් වලට පොඩි ෆන්ක්ෂන් වලට ව්‍යාර කරපුවා මේ බලන්න සාරි එක. අල්ලලා බලන්න කොහොමද ෆැබ්‍රික් එක තියෙන්නේ කියලා. ෆුල් සොෆ්ට් කොටන් මැටීරියල් එකක් වගේ. මේ සොෆ්ට් කොටන් එකක් මේ ඔෆිස් එකට ෆන්ක්ෂන් වලට ඕන එකට ව්‍යාර කරන්න පුළුවන්. මේකේ ලස්සන කලර් සෙට් තියෙනවා. ලස්සනයි ඒක. කොමන් නෑ සාරි දිගරින්න ඕනේද? චුට්ටක් දිගල ගන්න. මෙතෙන් ඔගේ කලර්ස් තියෙනවද? මේ ලස්සන කලර්ස් එනවා. අනිත් අපේ ඔෆිස් ෂෝරූම් එකේ තියෙනවා මම පෙන්නන්න. ලස්සන කලර්ස් තියෙනවා මේකේ. ඇඟට දැනෙන්නෙත් නෑ සාරි එක ව්‍යාර කරලා තියෙනවා කියලා. ඉතින් අපි දැන් ඇවිල්ලා තියෙන ශ්‍රී සරවණා සිල්ක් එකේ ඔෆිස් සාරි කලෙක්ෂන් එක බලන්න. ඉතින් අපිත් එක්ක ඉනවා රාජු. අපිට පෙන්වන්න අලුතෙන්ම 2026 අවුරුද්දට අලුතෙන් ඇවිල්ලා තියෙන ඔෆිස් සාරිස් මොනවාද කියලා. ලස්සන ෆ්ලෝරල් මැටීරියල් එකක සාරි එකක්. කැස්මීර් මැටීරියල් එක. මොකද මැටීරියල් එක? කැස්මීර් සොෆ්ට් සිල්ක්. කැස්මීර් එක. මේ සාරිය නුන ඇවිල්ලා සම්පූර්ණ ෆ්ලෝරල් එකක් ඉන්නේ. කොහොමද මේ බෝඩ් එක මේ ජැකට් පීස් එක? ජැකට් පීස් එක මේකම තියෙනවා. මේක 8 පීස් එක. මේක 8 පීස් එක. ජැකට් පීස් මේකෙම මේකේ පොඩි මලකින් එනවා. චූටි මල. ඔව්. මේ තියෙන්නේ චූටි මලකින් තියෙන්නේ ඒකේ. මේ ඔක්කොම ඒ පෙනප එකේ කලර්ස්. සාරිය සම්පූර්ණම අයිවරි කලර් එකේ ගෝල්ඩ් බෝඩර් එකක් දීලා සාරිය සම්පූර්ණම ත්‍රෙඩ් වර්ක් කරලා ඉන්නේ. මැටීරියල් එක ලිනන් කොටන්. සම්පූර්ණ වයිට් එකෙන් ජැකට් පීස් එකත් වයිට් එකේ ඉන්නේ. මේක පොඩි ටසලයක් යනවා සයිඩ් එකට. මේක හැට් පීස් කැලේ මේ ඉන්නේ. රක් ෂාම් එකට දෙනවා. ෂාම් එකට නට එලිගන්ට් ලුක් එකක්. අපිට ඔෆිස් සාරි කලෙක්ෂන් එකට આવොත් සාමාන්‍ය ප්‍රයිස් රේන්ජ් එක කොයි වගේ? සාමාන්‍යයෙන් 1500 ඉඳලා 1500 තියෙනවා. 1500 වල වගේ. ඒ කියන්නේ 1500 ඉඳන් ඉහළට තමයි ඔෆිස් සාරි කලෙක්ෂන් එකේ සාරීස් තියෙන්නේ. ඉතින් මේක මේ මගේ රික්වෙස්ට් එකකට පෙන්නන සාරි එකක්. මම ටිකක් අර මේ වගේ සාරීස් වලට කැමතියි. ඉතින් මං කව පෙන්නන්න කියලා. හරි ලස්සනයි. ඒකේ කලර්ස් උත් තියෙනවා. තව මේකේ කලර් සෙට් එකක් තියෙනවා. ඔව්. මේක කියන්නේ කෑරලා සාරි කියලා කියන්නේ. මේ සම්පූර්ණයෙන්ම මොන්රා එකකින් තමයි ඩිසයින් එක ආන්නේ. ඒකේ කලර් සෙට් එකක් මේ මෙන්න. කලර් එක එකම අයිවරි කලර් එකට මේ ඩිසයින් විතරක් වෙනස් වෙනවා. ඉතින් ගොඩක් කටේ කැමතිනේ දැන් ෆ්‍රී ෂූට්ස් වලට ටැමිල් විදිහට එයා කරන්නේ වගේ. ඉතින් ඉස්සරහට එන්නේ තයිපොංගල් දවස ඒ වගේ එකට චාම් විදිහට අඳින්න මේ වගේ සාරි එකක් හරිම ලස්සනයි.
පොඩි ෂයින් එකක් එනවා. සම්පූර්ණයෙන්ම ගෝල්ඩ් ටච් එකට බෝඩර් එක සම්පූර්ණයෙන්ම එම්බ්‍රොයිඩරින් කරලා ඉන්නේ. ජැකට් පීස් එකත් මේකෙම එනවා සේම් කලර් එක. සේම් කලර්. ඉතින් සිල්ක් කොටන් කියලා මේක ඇවිල්ලා සම්පූර්ණ ෆ්ලෝරල් තමයි. ෆ්ලෝරල් ටයිප්. ෆ්ලෝරල් එකෙන් පොඩි මේ රිබන් එකක් යනවා. රිබන් සාරි කියන්නේ මේ සිල්වර් රිබන් එකක් යනවා. ඔව්. සිල්වර් ලයින් එකක් යනවා පොඩි. ජැකට් පීස් එකෙන් කලර්ස් තියෙනවද මේකේ? මේක කලර්ස් එනවා. මේකෙම මේ සාරිස් වලින් කලර්ස් එනවා. කලර්ස් හතරක් වගේ එනවා. ඔරෙන්ජ් කලර් එකක් තමයි එන්නේ. මේ ටසල් එකේ පාටට ජැකට් පීස් එකක් එනවා. මේ කලර් එක. මෙතන එක රෝස් සිල්ක් එක. රෝස් සිල්ක්. මේ සාරිය පොඩ්ඩක් අන්කමන්. ඒ කියන්නේ මේක ඇවිල්ලා සම්පූර්ණයෙන්ම බෝඩර් එක මැදින් මොකුත් නෑ. සාරිය සම්පූර්ණ ප්ලේන්. උඩටයි යටටයි ඇවිල්ලා විතර බෝඩ් එක බෝඩ් එක වගේ එනවා. තියෙනවානේ. මේක පොඩ්ඩක් අර දිගාරලා ඩ්‍රේප් කරුවොත් තමයි ලස්සනයි. හ්ම්. මේ මෙන්නේ සාරිය එක. එක් පීස් එකම පොඩියට එනවා මෙයාගේ. මෙතේ. ලස්සනයි එකත්. මේක රේන්බෝ සාරි කියන්නේ. කලර්ෆුල් එකකින් මේකෙන් කලර් තද පාට තියෙනවා. ඒකේ වයිට් එකකුත් තියෙනවා. ඒකේ ඇන්ඩියන් බතික් එකක් වගේ. බතික් වගේ අපි ලිනන් එක. ලිනන් සාරි එකක් කොටන් සාරි එකක්. ගොඩාක් සොෆ්ට් එක. සොෆ්ට් එකක්. මෙතන එක පොඩක් මේ තනි පොට අරන් පෙන්නන්න. මෙතන එක සම්පූර්ණයෙන්ම ලිනන් එකක් නේ. මේක තමයි මෙටල් ඩිසයින් එක එන්නේ. මෙතන එකට මේ වගේ විල්ලා සාරිය ෂෝල් එක මේ විල්ලා බතික් half and half වගේ එන්නේ. බතික්. ඒකෙම ඉතින් මිල කියන මේ ඩ්‍රෙස් පන්සිය මේක 1500 1800 වගේ මිල ගණන් තමයි වෙන්නේ. මේ මොකද මේ සාරි වර්ගයේ ජෝර්ජට් එකනේ. වීඩියෝ එකේ අවසානයට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට පෙන්නපු 50% offer එක හම්බ වෙන්නේ ශ්‍රීගේ මෙන්න මේ වෙඩින් සාරීස්, පාර්ටි සාරීස් තියෙන shop එකට විතරයි. ඔෆිස් සාරී කලෙක්ෂන් එකට ඒ 50% off එක ඔයාලට හම්බ වෙන්නේ නැහැ. ඒකත් පොඩ්ඩක් මතක් කරනවා. ඒ වුණාට උන්ද හෝල්සේල් ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඔයාලා හෝල්සේල් ගන්නවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම ඩිස්කවුන්ට් ප්‍රයිස් එකට ගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි ඒ shop එකේ රුපියල් 1500 ඉඳන් සාරීස් තියෙනවා. ලෝ බජට් සාරීස් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට ඔෆිස් වෙයා කරන්න ලස්සන සාරි කලෙක්ෂන් එකක් ඔෆිස් සාරි කලෙක්ෂන් එකේ තියෙනවා. ඉතින් අවසානයේ ඔයාලට මතක් කරන්න ඉතින් මේ ටයිපොන්ගල් දිනය නිමිත්තෙන් ඔයාලට 50% ඩිස්කවුන්ට් එක හම්බ වෙනවා ජනවාරි මාසෙ 15 ඉඳන් ජනවාරි මාසෙ 31 වෙනිදා වෙනකන්. ඉතින් මේ ඔෆර් එක මගේ අරගන්න එපා. ඔයාලත් ඉක්මනට ශ්‍රී සරවණා ෆිල්ම් එකට එන්න ඇවිල්ලා ඒ ඔෆර් එක ගන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ශ්‍රී සරවණාසි Facebook page එක ඔයාලට follow කරන්න පුළුවන්. ඒකට අලුත්ම updates ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඔයාලට online WhatsApp හරහාත් ඔයාලට මිලදී ගැනීම කරන්න පුළුවන්. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අදට මං ගිහිල්ලා එන්න. ආයෙ දවසක වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝම ආදරෙන් පරිස්සමින් සතුටින් ඉන්න.